ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ අහස සිබිනා පූජනීය කන්ද. සමනල කන්ද හෙවත් ශ්‍රීපාදස්ථානය. මෙය වසර දහස් ගණනක් මුළුල්ලේ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ඇතුළු විවිධ ආගමික ජනකොටස්වල පරම ගෞරවාදරයට පාත්‍ර වූ භූමියයි. මෙම විනාඩි 10 තුළ අපි මෙම පූජනීය කන්දේ අතීතය, වර්තමානය සහ එහි අසිරිය සොයා යමු. ශ්‍රීපාදස්ථානයේ පදනම වන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මෙහි වම් සිරිපා සලකුණ පිහිටුවා වදාළ බවට ඇති බෞද්ධ විශ්වාසයයි. එදා සිට අද දක්වාය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයේ කේන්ද්‍රස්ථානයක් විය. කෙසේ වෙතත් මේ ලෝකයටම පොදු වස්තුවකි. හින්දු භක්තිකයන් මේ ශිව දිවියන්ගේ සලකුණ ලෙසද ක්‍රිස්තියානි හා මුස්ලිම් භක්තිකයන් මනුෂ්‍ය වර්ගයාගේ පියා වූ ආදම්ගේ පාද සටහන ලෙසද ගෞරවයට පාත්‍ර කරයි. මේ නිසා ඇඩම්ස් පීක් යන නමද ජාත්‍යන්තරව ප්‍රචලිත විය. කන්දේ ආරක්ෂකයා ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් අදටත් බැතිමතුන්ගේ වන්දනයට පාත්‍ර වේ. මෙම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමද වන්දනා ගමනේ ප්‍රධානාංගයකි. ශ්‍රීපාදස්ථානයේ ඉතිහාසය මහා වංශය හා දීපවංශය වැනි ලාංකීය වංශ කතා මගින් තාවරු වේ. ක්‍රිස්තු වර්ෂයේ 11 වන සියවසේදී පළමු වන විජයබාහු රජු ඇතුළු බොහෝ රජවරු බැතිමතුන්ගේ පහසුව සඳහා පහසුකම් සලසා ඇත. දෙවන පරාක්‍රමබාහු රජුගේ යුගයේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා යකඩ දම්වැල් සවිකර ඇති අතර එය ලොව පැරණිතම ඉංජිනේරුමය ආධාරකයක් ලෙස සැලකේ. මෙම දම්වැල් අදටත් අපට දැකගත හැකියි. විදේශීය සංචාරකයන් වූ මාර්කෝ පෝල සහ ඉබන් බතූතා ඇතුළු බොහෝ දෙනා තම වාර්තා තුළින් මෙම කන්දේ ඇති පූජනීය බව ලොවටගෙන ගොස් ඇත. රාජසිංහ රජුගේ කාලයේ හින්දු භාරකාරත්වයට පත්වී පසුව කීර්තිශ්‍රී රාජසිංහ රජු යටතේ නැවත බෞද්ධ භාරකාරත්වයට පැමිණි ගමනද වැදගත්ය. ශ්‍රීපාදස්ථානයේ පිහිටි සමනල අඩවිය ශ්‍රී ලංකාවේ වැදගත්ම වනාන්තර පද්ධතියකි. එය රටේ ප්‍රධාන ගංගා බොහෝමයක ප්‍රභවයයි. මේ කඳුකරේ ලංකාවටම ආවේනික දුර්ලභ ශාක හා සත්ව විශේෂ රැසක් වාසය කරයි. මෙම සුවිශේෂී වටිනාකම නිසා 2010 වසරේදී යුනෙස්කෝව විසින් සමනල අඩවිය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී. අපගේ සංස්කෘතික හා පාරිසරික වටිනාකම් වල එකතුවක් ලෙස එය ලොවටම වැදගත් වෙයි. ශ්‍රීපාදස්ථානය කඳුමුදුනේ පිහිටි සිරිපා සලකුණට පමණක් සීමා වූ ස්ථානයක් නොවේ. එය ශ්‍රද්ධාව, ඉවසීම සහ ආගමික සහජීවනය උගන්වන පාසලකි. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් දරා සිටින මෙම පූජනීය භූමිය අපගේ උරුමය ලෙස අදටත් අප අතරේ ජීවමානය.